ඉස්සෙල්ලා මම දන්නවා අන්තිමේට මම කිව්වා මේ ෂුවර් කරන්න බෑ නම් බලන් තියන්නේ මම ඒත් හිතුව ඕන්නයි තව ගානක් සෙට් වුණා ඒකත්ම කරනවා කියලා ඔයාලා එක්ක ඒක ටිකක් කරට ලොකුයි ගාන ඔව් අපි එකක් තියෙන පටන් ගමුකෝ මේ පාර මම ඇරේ මුකුත් කරන්න නැතුව නෝමල් අප්‍රෝච් එක ගන්නම් ඒක සමහර අයට එහෙම සෙට් වෙන්න පුළුවන් නේ නැත්තම් ඇරේ යනම නම් දාගන්න කියලා අනාගතයි දන්නේ නැහැ කියලා බලමු මේ ගාන වෙගන්නේදී මේක දැන් තියෙන්නේ consider the following program in writing the answer for the following questions කියලා කෝඩ් එකක් දීලා දිනවා. අර මුලින්ම ගාන හිමීට කියමුකෝ. modify the program to create two child threads. හරි. name කියලා මොකුත් දීලා නැහැ. modify the program where one thread prints all square numbers from 1 to 101 and the other thread prints all cubic numbers from 1 to 101. හරි. ඊට පස්සේ බලමු මොකක්ද කියන්නේ. modify the program where first thread waits until the second thread finishes. හරි. හරි මේක කරමු වෙන අපි මුලින්ම හරි මුලින්ම අපිට කියන එක අපි එහෙම කරමු මේකේ මුකුත් කියලා නැහැ සේව් කරන්න නම් නැහැ ඉස්සෙල්ලා ගන්නවා වගේ ඒ නිසා ඔන්න මම paper number 4 කියලා සේව් කරගෙන තියෙනවා already හරි දැන් අපි එහෙනම් කරමුකෝ මුලින්ම මෙයාලා මොකද කියන්නේ to create two child threads හරි ඔන්න child threads දෙකක් create කරමු two මේ දෙක ඔක්කොම පොඩ්ඩක් මෙහෙට ගමුකෝ අපි හරි ඔන්න child thread දෙකක් create කරගත්තා ඔයාලා පුරුද්දක් වශයෙන් create කරගත්ත ගමන් දැන් මේ ඔක්කොම එකකටනේ මේ එක thread එකට තමයි p thread create function එකයි p thread join function එකයි තියෙන්නේ. ඒතකොට දෙකම අපි දාගමු මෙහෙම. ඔන්න එහෙම දාගමු නේ පුරුද්දක් වශයෙන් එක දාගන්න. එහෙනම් අපි child threads දෙකක් create කරා. හරිද? ඊට පස්සේ මොකද්ද කියන්නේ modify the program where one thread prints all square numbers from 1 to 101 අනිත් එක cubic numbers. හරි. අපි දැන් ඒ වගේ මේ කියන්නේ thread දෙකක් තියෙනවනේ. මේක thread එකක මේක thread එකක් තමයි මේ අනිත් thread එක. so ඒකට අපි තව එකක් මේ වගේ හදාගන්න තියෙනවා copy paste කරගමු. හරි. ඒකට අපි දාමු thread 2 කියලා නම් මාරු කරමු. මේක printf scene එක අපි මේ අයින් කරගමු. ඕන නම් ඒක තියාගන්න පුළුවන් ආට. කිසි අවුලක් නැහැ. මං හිතන්නේ යා ලකුණු කපයි මුකුත් කරයිද කියලා ඒක තිබ්බා කියලා. මොකද යාලා modify ගන්න කියලා තියෙන්නේ අපිට. හරි එහෙම කරගත්තා. දැන් මොකද්ද අපි මුලින්ම කරමු square number scene එක. මුලින්ම අපි 1 initialize කරගමු. හැමදාම වගේ for loop එකක් දාගමු. I + 1 මේකේ square numbers කරන්න මෙන්න මෙහෙම. I * I cubic numbers ඒ වගේ තුනක් නේ. දැන් මේකේ කියන්නේ between 101 නේ. so අපි ඒ වගේ මෙහෙම 101ට වඩා less කියලා දාන්න තියෙනවා. හරිද? එහෙම කරා. ඊට පස්සේ I++ දැන් printf එකක් දාමු. අර වගේ. The square number is මෙන්න මෙහෙම. මං හිතන්නේ දැන් හරියන්න ඕනේ අපි දැන් මේ thread එකේ මොකද්ද කරේ මේ child thread එකේ කරේ all square numbers from 1 to 101 හරි ඒක කරා දැන් අපි තව ගොඩක් පොඩි පොඩි දේවල් කරන්න තියෙනවා මං ඔයාලා එක්ක මාත් එක්කම follow කරන්න ගන්න දැන් and the other thread ඒ කියන්නේ මෙන්න මේක thread prints all cubic numbers from 1 to 101 හරි අපි ඒකෙත් කරන්න කොහමද ඒකෙත් I initialize කරගමු ඒකටත් for loop එකක් දාමු I = 1 I to I and less than අර සීන දාන්නත් ඕනේ less than මොකක්ද තියෙනවද ඔව් ඒකත් less than 101 දැන් I++ ඒකෙත් දැන් printf එක දාගමු ඒකේ දැන් කොහොමද කියන්නේ the cubic number is මෙහෙම දාගමු නේ හරි මෙහෙම දාගමු ඒකත් දාගත්තා දැන් අපි මේ වැඩේ කරානේ ඔව් ඊට පස්සේ මෙයාලා මොකද්ද කියන්නේ modify the program where first thread waits until the second thread finishes ඒ ෆන්ක්ෂන් එක කොහොමද කරන්නේ මේ p thread join කියන එක තමයි so අපිට ඒක additionally දෙයක් කරන්න නැහැ මේ p thread join ෆන්ක්ෂන් එක කොහොමද ඒකෙන් කරන්නේ මේ create p thread create එක කරනකම් එයා බලන් ඉන්නවා basically ඒක තමයි මේ p thread join ෆන්ක්ෂන් එක කරන්නේ ඒ නිසා අපි නිකන් ඒක පැහැදිලි වෙන්නේ ඒක කොටේ තියෙන වෙනස ඒකට printf එකක් දාමු මෙහෙමක් කරේ waits until the second thread finishes කියලා දාමුකෝ. ඔව් ඒක උලන්නේ. දැන් බලමු මේකේ මොකද්ද ගන්න කියලා. දැන් මේකට අපි ගන්න මේ first thread එකේ කැලි මේ function එක මේ second thread එකේ. දැන් අපි බලමු මේක return ගන්න බෑ. එහෙනම් මොකද්ද අපි ඔයාලට මම කියලා දුන්නා thread 1 එකේ name එක copy කරා
මෙතෙන්ට පේස් කරා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ thread 2 එකේ. thread 2 එක copy කරා. මෙන්න මෙතෙන්ට paste කරා. ඒ each child thread එකට each නම මේ copy paste කරගන්න. pass කරන්න. හරිද? ඊට පස්සේ මේ TID 1 නේ. දැන් මේක 2 කියලා මාරු කරානේ. so මේකත් මාරු ගන්න ඕන. නැත්නම් එන්නේ නැහැ. දන්නවල මේ run වෙන්නේ නැහැ code එක. TID දැන් මේ array එකට වඩා මේක අර copy paste කරන නිසා ඔයාලා simple වෙන්නත් පුළුවන්. මොකද array අනම්මනම් දාන්න කියලා ඒක simple තමයි. ඒවට ඉතින් සමාන කාටද අවුලක් යයි කියලා දැන් මම මෙහෙමත් කරන්න කිව්වේ. දැන් බලමු මොකද්ද අපිට කරලා තියෙන ඔක්කොම කරලා ඉවරයිනේ මම හිතන්නේ. දැන් අර මේන් දෙක කරේනේ. ඔයාලා මම කියවන void into arg return කරමු නාල. මේකට මේ thread එකට ඒකම කරන්න ඕනේ. void into arg return null. හරි. මම හිතන්නේ දැන් හරියන්න ඕනේ. මම හිතන විදියට බලමු අපි run කරලා. ඔව් run වුණා. the square number is 149 16 25 36 ඔන්න ඒ ටිකත් ආවා. wait until the second thread finishes. මෙතනට අපි දාමු මේ finishes කියලාත් දාමු. ඊට පස්සේ අර එකක් නැත්නම් අවුල් යනවා. හරි. දැන් ස්කූට් කරා. ඔව් හරි. ඊට පස්සේ the cubic number is on 182764 කියලා ආවා. ඔයාලට දාන්ස් එකක් ආවා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මුලින්ම ගාන හිමීට කියවන්න. 2 child කියලා දැන් 3 කියලා තිබ්බොත් මේ වගේ ආයෙ තව එකක් copy paste කර ගන්න ඕනේ. 3 කියලා තිබ්බොත්. මෙහෙම කරා අන්න ඒ වගේ. හරිද? මේ so ඒකත් එක්ක මේ වගේම එක child thread එකකට තියෙන්න ඕනේ pthread create function එකයි pthread join function එකයි. ඊට පස්සේ ඔයාලා දන්නවා මේ thread 1 අරගේ නම තමයි මේකට pass කරන්න ඕනේ. ඒ උඩ තියෙන child thread එකේ. තව main thread එකේ මහර කියලා තිබ්බොත් ඒ තව එක ගානක් දැක්කම මේ main thread එක ආලා තිබ්බ use input එකක්ද මොකක්ද ඒක මම තාම try කරේ නෑ. බලමුත් ඒකත් මම try කරලා upload කරන්නම්. so කිව්වේ ගමන් මෙන්න මෙහෙම තමයි ඔයාලට කරන්න ඉන්නේ basically. දැන් මම හිතුවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. දැන් නම් කොහොමත් මේ වීඩියෝ තුන බැලුවා නම් ඔයාලට මේ සම්බන්ධව ගානක් කරගන්නම පුළුවන්. so ඒක ලොකු දෙයක්. මේ ඔව්. තව මිඩ් එකටත් මම වීඩියෝස් ටිකක් දාන්න හිතන් ඉන්නේ. හැබැයි 1000 ගෝල් එක ගියේ නැත්තම් මම දාන්නේ නැහැ. ඒ නිසා යාළුවෝ එක්ක ෂෙයා කරලා 1000 ගෝල් එකට තව තියෙන 100 ගානක් තියෙන්නේ කොහොම හරි account 10ක් එක කවන්නේ හදලා subscribe කරන්න. මේ එහෙම කරොත් තමයි අප්ලෝඩ් කරන්නේ. හරි. ඔව්. thank you.